හායි අද සෙන්සුරාදා දවසක් ඔයාලට තේරෙනවද මම අසනීපෙන් ඉන්නේ කියලා. හරියටම නාය මාර දැවිල්ලයි. අමාරුවලට කරන්න දෙන්නේ. හෙම්බිරිස්සාව. මැදි ගණන් ගන්න එපා. මගේ උඩට ඇද ඇද තමයි ඉන්නේ. ඉතින් අද බලමු මම කොහොමද මගේ වැඩ ටික පටන් ගන්න කියලා. මලත් ආවා. නිර්මාණ ටිකක් අඩපාඩු හදන්න තියෙනවා, රෙසින් කරන්න තියෙනවා. දැන් අපි යන් හදලා තියෙන නිර්මාණ ටිකක ෆයිනල් අවුට්පුට් එක බලන්න. හෙම්බිරිස්සාව තියෙනවා නම් උණු වතුර බොන්න. වැඩ කරන්න තියෙනවා හදිසි ඕඩර් එකක් එහෙමට යවන්න තියෙනවා හදිසි ඕඩර්ස් ටිකක් තියෙනවා ඒක දිගට වැඩ කරොත් තමයි ඒ ටික යවන්න වෙන්නේ නැත්තම් බෑ ස්මූත්ලි අපි ගලව ගන්නවා මෙන්න මේක උණුයි හරි මගේ අසනීප කතාව අතෑරලා අද අපි බලමු මොනවද දැන් කරන්න තියෙන්නේ කියලා මේක ස්ටෑන්ඩ් එක මම කලින්ම ගලවුවා අලුතෙන්ම හදලා ඉවර කරපු ෆ්ලවර් ප්‍රසර්වේෂන් එකක් ඇත්තටම කිව්වොත් මෙන්න මේ වගේ ගම් ඇප්ලයි කරලා ගම් ඇප්ලයි කරන එකට වෙනම කාලයක් යනවා ඒක ඇත්ත නිර්මාණයේ টොප් කෝටින් එක කරගන්නේ සෑන්ඩ් කරලා ඊට පස්සේ තමයි අපි ගම් ඇප්ලයි කරන්නේ මම මේක ටූල් එකක් අරන් එන්න මේ විදියට පොඩ්ඩක් වටේ පිටේ සද්ද නම් හෙන සරදරයක් ඉතින් මේකේ ස්ටෑන්ඩ් එක මම ඔයාලට ගෙනලා පෙන්නන්නද? ඉතින් කස්ටමර්ට ඕන කිව්ව ඩිසයින් එකටම අපි මේ බජට් ආර්ට් එක යට කරලා දුන්නා. ඉතින් මේ තියෙන්නේ ලස්සන ස්ටෑන්ඩ් එක. මේ ස්ටෑන්ඩ් එකට අපි පෙටල්ස් දාලා තියෙනවා, ගෝල්ඩ් ලීව්ස් දාලා තියෙනවා. ඉතින් ස්ටෑන්ඩ් එකත් එක්ක රෙසින් ආර්ට් එක තමයි මේ තියෙන්නේ. මේ සාරගේ ප්‍රසර්වේෂන් එක ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඔයාටත් පුළුවන් මල් තියෙනවා නම් මේ ස්ටෑන්ඩ් එකට දාලා මේක කම්ප්ලීට් නැහැ. වර්ඩින් එකක් ඇවිල්ලා টොප් කෝට් එක දාන්න තියෙනවා. සාරා හරිම ඉවසීමෙන් බලන් හිටපු කස්ටමර් කෙනෙක්. ඉතින් ඔහොම තමයි වැඩේ. ටිකක් අමාරුවෙන් වැඩ කරන්නේ අද. අමාරුවෙන් ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඕනේ, ලයික් කරන්න ඕනේ. ඔයාලට මල් තිබුණොත් මේ දවස්වල හම්බෙන මනමාලියා ඉන්නවනේ මනමාලිය ඉන්නවා. වෙඩින් මොකේස් එයාලා අනිවාර්යෙන්ම වීඩියෝ එක සේව් කරලා තියාගෙන අපිට වෙඩින් එකට කලින් ලෑස්ති වෙනවා වගේම මල් එවන්න. ෆ්ලවර් ප්‍රසර්වේෂන් එකත් ඒක කරන හැටිත් ඔයාට කලින්ම දැනගන්න පුළුවන්. එතකොට ඔයාට මල් ටික එවන විදියේ ඉඳලා හැමදේම කියලා දෙනවා. TikTok එකේ බයෝ එකේ WhatsApp නම්බර් එක තියෙනවා. මල් ටික පරවෙන්න නම් දෙන්න එපා. සමහරක් වෙලාවට අපිට හම්බෙන්නේ ෆ්‍රෙන්ඩ්ලි කස්ටමර්ස්ලා. හරිම ලේසි යාලා එක්ක වැඩ කරන්න. අපේ process එක පැහැදිලි කරාම ඒ වගේ කස්ටමර්ස්ලා හැම බිස්නස් එකක් කරන කෙනෙක්ටම හම්බෙන්න ඕනේ. එහෙම කියලාත් බෑ ඉතින්. එක එක විදිහේ අය හැන්ඩල් කරන්නෙත් අපි ඒ වගේ එක එක විදිහේ අය අපිට මුණ ගැහුණොත් නේ. ඉතින් ඒකත් අපි පොසිටිව් විදිහට හිතමු. ගැටලු විසඳ ගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි කොච්චර ලස්සනට හදලා තියෙනවද කියලා ඔයාලම බලන්නකෝ. ලාස් ලොක් එක කලර්ස් පුළුවන් තරමක් ඔයාගේ ප්‍රොසෙස් එක වගේ වැඩේ වෙන්නේ කොහොමද පේමන්ට් ඒ හැම දෙයක් ගැනම දැනුවත් කරලා තියෙන එක. ඉතින් මේ කස්ටමර් එයාගේ ෆ්ලවර්ස් ටික මට මතක විදියට වැලන්ටයින් එකට හම්බුණු ෆ්ලවර්ස් ටික අපිට එවන්නේ මාසේ අග වෙද්දි. මං වීඩියෝ එකකුත් ගත්තා මං ඒක අප්ලෝඩ් කරන්නම්. හරිද? හැබැයි මට මල් ටික හරිම පරිස්සමට බාර දුන්න මන් දන්නේ කොහොමද කියලා එහෙම කරේ. බලන්න තාම අප්ලෝඩ් කළා නෑ මේ වීඩියෝස්. විශ් මේ වීඩියෝ එක බලද්දී එයාට මතක් වෙයි මං ගත්ත මේ වීඩියෝ එක මොකක්ද කියලා. ඒ වීඩියෝ එකත් එක්ක මේක අනිවාර්යෙන් දාන්නම්. දෙකක් එක්කෙනෙක්ගේ එකක් තව කපල් එකකගේ ගොඩ කාලෙකින් හැදුවේ එන්ගේජ්මන්ට් පෙන්ස් 3ක් තියෙනවා. ඒ නිසා මම තුනම එක විදියට හැදුවා. ප්‍රශ්නයක් නෑනේ නේද? තුනම හදන්න තිබ්බේ එකම කලර්ස් වලට. හරිම ලස්සනට නීට් එකට මේ පෙන් එක ඇවිල්ලා තියෙනවා. මම ඒක විශ්ට බාර දෙනවා. මට මේ වටේ තියෙන ඒජස් ටික හදන්න තමයි තියෙන්නේ. ඉතින් මම ඒක විශ්ට තමයි කරන්න බාර දෙන්නේ. මම සාමාන්‍යයෙන් දැන් යන්නේ නැහැ. ලොකු වැඩකට ගිහිල්ලා ඉන්නේ. ෆිනිෂින් එක හොඳයි. මේ වගේ ඒවා ඉතින් එහා තමයි කරන්නේ. මම ගොඩක් වෙලාවට කරනවා අඩුයි. මම චුට්ටක් බයයි කරන්න ඇද වෙයි කැපෙයි වැඩිපුර කැපෙයි අන්න එහෙම කියලා. පර්ෆෙක්ට්. ෆිනිෂ් එකක් එක රෙසින් නිර්මාණ හදාගන්න ඕන නම් විශ්ලේෂණ අපිට මැසේජ් එකක් දාන්න. අකිලහැන් හෂිනිගේ. ඉතින් එයාලටත් අපි සුබ පතනවා එයාලගේ වෙඩින් එකට. ඒකත් ලස්සනටම ඇවිල්ලා තියෙනවා. හරිම ලස්සනයි හරිම charm. ඉල්ලපු කලර්ස් වලින් ඉල්ලපු විදියට මම හදලා තියෙනවා. ඉතින් මේ ප්‍රිසර්වේෂන් එක කියුබ් එකක්. ශරිතා අංකගේ ප්‍රසර්වේෂන් එක. ඉතින් එයා අපිට තව ප්‍රසර්වේෂන් එකක් බාර දීලා තියෙනවා. ඒක එකක් සංකීර්ණයි. ඒක ලොකු ෆ්‍රේම් එකක් තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒකත්
වැඩ වෙන ගමන් තියෙන්නේ මේ දවස්වල පිට කියලා මෙන්න මේ විදිහට කස්ටමයිස් කරගත්ත ඩේට් එක දාගත්ත ස්ටෑන්ඩ් එක තමයි මේ තියෙන්නේ. මම ස්ටෑන්ඩ් එක කලින්ම ගලවගත්තා. ෆස්ට් ලෙටර් එක දාගත්ත. කපල් එකේ ෆස්ට් ලෙටර් එක දාගෙන මෙන්න මේ විදිහට ඩිසයින් කරගත්තා. මේකේ සමහරක් වෙලාවට අපි මේ හાર્ට් එක ෆිල් කරද්දී හાર્ට් එකෙන් රෙසින් බේරිලා මේ ස්ටෑන්ඩ් එකට යනවා. ස්ටෑන්ඩ් එක කැත වෙනවා. අපි වැඩ කරගෙන යද්දී අපිට අත්දැකීම් එක්ක සමහර ටිප්ස් ඒ දේවල් හඳුනගන්න පුළුවන් වෙනවා. රෙසින් වේස්ට් වෙන එක නවත්තන්න ලොකු උදව්වක් වෙනවා. ඔයාගේ බිස්නස් එකට වැදගත් වෙන මගේ වීඩියෝස් ඇතුළේ මේ වගේ පොඩි ඉඟි තියෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම අපිව ෆලෝ කරලා තියාගන්න. YouTube එකෙත් අපි ඉන්නවා. ගොඩක්ම රෙසින් නිර්මාණ හදන ඇති, ෆ්ලවර් ප්‍රසර්වේෂන්, අඩුපාඩු හදන ඇති YouTube එකෙත් දාලා තියෙනවා අපිව බලන්න. විශ් ක්‍රියේෂන් අපිව බලන්න YouTube එකෙත් TikTok එකෙත් අපිට කමෙන්ට් කරන්න ෆලෝ කරලා තියාගන්න ඕඩර්ස් වලට කන්ටැක්ට් කරන්න WhatsApp. පේනවනේ මෙන්න මෙහෙම තමයි බැලන්ස් කරන්නේ. ගැලවුණා ගම් එක මෙන්න මේ විදිහට ගැලවුණා. මේ වගේ හොඳට ගම් එක ගන්න ඕනේ නැත්නම් තේරෙන්නේ නැහැ අපි ගම් ගාලා. ඊට පස්සේ මම මේ සයිඩ් එකෙන් වටේට ගාලා දෙනවා. ඇත්තටම කිව්වොත් මෙන්න මේ විදිහට තිබ්බන් පස්සේ මෙහෙම ඇදයි වගේ තේරුණොත් මේ වගේ වටෙන් එහෙම මෙන් කෑලි තියලා බැලන්ස් කරගන්නවා කොහොම හරි. රෙසින් වේල්ලා තියෙන මේකයි මේ ගලව ගන්න අමාරු. ඉතින් කස්ටමර් අපිට කියලා ඩේට් එක කස්ටමයිස් කරගත්තා.